ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපිට අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් කීපයක් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා අනිවාර්යෙන් බලන්න. ඉවෙන්ට් එකක් ගැන නෙවෙයි ඉවෙන්ට් පහක් ගැන වගේ අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ හින්දා ඔයාලට වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන ගමන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඉතින් ඉවෙන්ට් දෙකක් හරියටම එන දවස කියනවා. ඒ වගේම තමයි තව ඉවෙන්ට් කීපයක් හරියටම එන දවස නොකියුවත් සාමාන්‍යයෙන් 180ක් වගේ සුවර් කරලා එන්න තියෙන දවස් කියනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා මේ ගැන දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට Gaming Ghost Diamond Destroy එකෙන් හැමදාම වගේ ගොඩ දෙනෙක් top up කරගන්නවා. ඉතින් ඔයාලට top up කරගන්න කැමති නම් විශ්වාස කෙනෙක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් WhatsApp එකට දාලා ඔයාලගේ ID එකටම Diamond top up කරගන්න. මගේ වීඩියෝ බලන හැමෝටම මතක ඇති මෙන්න මේ ඉවෙන්ට් එක ගැන මම මාස ගානකට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් මේ ළඟදිත් මම එන දවස් හරියටම කිව්වා. ඉතින් මේක ආයෙම අහලා තිබ්බා අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා රින් ඉවෙන්ට් එක. ඉතින් මේ ගැන නොදන්න අයට කියන්නේ මේ ඉවෙන්ට් එක 23 වෙනිදා පාන්දර 1:00 වෙද්දී අපිට එනවා. ඒ වගේම තමයි මෙන්න මේ ඉවෙන්ට් එක ගැන මම වීඩියෝ එකක් දාලා තිබ්බේ නෑ. මෙන්න මේ අලුත්ම ඉමෝට් එකයි ඒ වගේම වෝල් ස්කින් එකයි අපිට ස්ටෙප් අප් ඉවෙන්ට් එකක් විදිහට 25 වෙනිදා පාන්දර 1:00 වෙද්දී එනවා. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම 23 එකක් එනවා 25 එකක් එනවා. ඒක 100% කන්ෆර්ම්. ඉතින් කට්ටියම රෙඩි වෙලා ඉන්න මේ ඉවෙන්ට් එකේ තියෙන දේවල් ගන්න. ඉතින් ඒ වගේම තමයි දැන් කතා කරන්නේ මෙන්න මේ ඉවෙන්ට් එක ගැන. ඉතින් මේ ඉවෙන්ට් එක ගැන මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් මේ ෂෝට් වීඩියෝ එක ගොඩ දෙනෙක් බලලා තිබ්බා. ඒ වගේම මේ ඉවෙන්ට් එක එන්නේ කවද්ද කියලා අහලා තිබ්බා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකත් අපිට යුනිවර්සල් ටෝකන් විදිහට එන්නේ. ඉතින් අපිට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් යුනිවර්සල් ටෝකන් වලින්. ඉතින් මේකේ අපිට බයික් ස්කින් එකක්, ඒ වගේම තව කටාන ස්කින් එකක්, ඒ වගේම බන්ඩල් එකක් එනවා. ඉතින් මේ ඉවෙන්ට් එක එන දවස 180ක් සුවර් කරලා කියන්නේ. හැබැයි මට ලැබුණු නිවුස් එක මං හොයලා බලපු විදිහට මේ ඉවෙන්ට් එක 27 වෙනිදා එනවා කියලා තමයි දැනට ලැබිලා තියෙන්නේ. ඉතින් කොහොම වෙයිද දන්නේ හරියටම. ඒ වගේම තමයි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එකත් අපිට මේ ඉවෙන්ට් සීරීස් එකත් එක්කම මේ ඔක්කොම එන්නේ. ඉතින් මේ රින් ඉවෙන්ට් එකත් අපිට ගොඩක් දුරට 29 වෙනිදා එනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් කොහොම වෙයිද දන්නේ මම නම් හිතන්නේ එක ළඟ එන්නේ නැති වෙයි ගොඩක් දුරට ඉවෙන්ට් කොහොම හරි ෆීමේල් බන්ඩල් එකයි. ඒ වගේම මෙන්න මේ විදිහට ඔයාලා ආසම කරන ගන් ස්කින් එකක් එනවා මේ ගන් එකට. ඉතින් ඒකත් ඔයාලට මේ ඉවෙන්ට් සීරීස් එකත් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මතක තියාගන්න අපිට මේ මුලින්ම ඉවෙන්ට් එක එනවා 23 වෙනිදා, ඊට පස්සේ 25 වෙනිදා එනවා, ඊට පස්සේ 27 වෙනිදා එනවා. මේ ඉවෙන්ට් එක 29 වෙනිදා එනවා. හැබැයි මේ ඉවෙන්ට් එක නම් 180ක් වගේ තමයි ෂුවර් එනවා කියලා. ඉතින් ඒ වගේම තමයි අපි ඊළඟට බලමු මොකද්ද එන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට මේ ඉවෙන්ට් සීරීස් එකත් එක්කම අපිට එනවා මෙන්න මේ බන්ඩල් එක. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් ගේම් එකේ සල්ලි වියදම් කරලා මෙන්න මේ කුකුලෙක්ගේ බන්ඩල් එකක් අරගෙන ඔයාලට ඒක ගේම් එකේ දාගෙන ප්ලේ කරන්න පුළුවන්. කුකුලෙක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ විදිහටම ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ බන්ඩල් එක. ඔන්න ඉතින් ඔයාලා දන්නවා හැමෝම ගේම් එකේ එක සත්තුන්ගේ බන්ඩල් දුන්නා, ඩයිනෝ බන්ඩල් කියලා දුන්නා, තව ඔය වගේ ගොඩක් බන්ඩල් දුන්නානේ. ඔන්න මේ පාර අපිට එන්න තියෙන්නේ කුකුලෙක්ගේ බන්ඩල් එකක්. ඉතින් බල්ලෙක්ගේ ගන් ස්කින් එකක් දුන්නා, වගේ ගොඩක් දේවල් දුන්නා. ඔන්න ඉතින් කුකුලෙක්ගේ මේ බන්ඩල් එකක් තමයි මේ පාර එන්නේ. ඉතින් මේකටත් ඔයාලා කැමති නම් ඔයාලට මේකත් ගන්න පුළුවන්. කොහොම හරි අනිවාර්යයෙන්ම මැයි මාසේ මේ ඉවෙන්ට් ඔක්කොම ටික එනවා. ඒක අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මං කියපු දවස් එහෙම වෙන්නත් පුළුවන්, නැත්තම් කියපු දවසේ විදිහටම එන්නත් පුළුවන්. අර ඒකයි මං කිව්වේ 180ක් කන්ෆර්ම් කියලා. මොකද හරියටම කිව්වොත් ඉතින් කට්ටියට කමෙන්ට් දායි මේ ඉවෙන්ට් එක ආවේ නෑනේ අරක මේක කියලා. ඒ හින්දා තමයි මං කිව්වේ 180ක් සුවර් මේ ඉවෙන්ට් එක මං කියපු දවසේ කියපු වෙලාවට එනවා කියලා. ඉතින් මේ වගේ අලුත් නිවුස් අරගෙන එන එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඉතින් ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඉවෙන්ට් ස්පින් කරන අයට මේ ගැන වැදගත්ද? ඉතින් මේ හැම දෙයක් ගැනම අනිවාර්යයෙන්ම වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. ඒ වගේම FB page එක, ඒ වගේම TikTok එක, ඒ වගේම තමයි WhatsApp group වලටත් ඔයාලා join වෙලා ඉන්න. මේ වගේ අලුත් දේවල් දැනගන්න. ඔයාලගේ යාළුවොත් top up කරන යාළුවෝ ඉන්නවා නම් diamond එහෙම ready කරගෙන ඉන්නවා නම් ඉතින් ඒ diamond තියාගන්න කියන්නේ මේ වගේ සුපිරි bundle set එකක් එනවා කියලා. ඉතින් එයාලටත් දැනගන්න අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න. ඉතින් අනිවාර්යෙන්ම අවසාන විදිහට ආයෙත් මතක් කරනවා diamond destroy එක පැත්තට හැමෝම set වෙන්න ඔයාලට diamond top up කරගන්න පුළුවන් Gaming Ghost Diamond Destroy එකෙන්. එහෙනම් ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා.